රසම රස සෑන්ඩ්විච් එකක් විනාඩි 10කින් වගේ හදාගන්න හැටි බලමුද? අපිට මේක හදාගන්න චීස් ඕනේ කරනවා. ඒ වගේම මයෝනීස් සෝස්, එක්ස්ට්‍රා බටර් ඒ වගේ දෙයක් ඕනේ වෙනවා. තම්බගත්ත බිත්තර, චූටියට ලියාගත්ත ලුණු, කරපිංචා, අමුවෙරිස්, ඊට පස්සේ ඉතින් අපේ ප්‍රධාන අමුද්‍රව්‍ය පාන්. මේ වගේ තම්බගත්ත බිත්තර ටික හොඳට පොඩි වෙනකන් ගෑරොප්පුවකින් හරි හැන්දකින් හරි පොඩි කරගන්නවා. ඒකට කපාගත්ත ලුණු, කරපිංචා, අමුමිරිස් එකතු කරගෙන ඔයාගේ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරගන්න ඕනේ. මයෝනීස් සෝස් එකතු කරගන්නකොට ඔයාගේ කැමැත්ත අනුව ඔයාට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේ මේ ටික හොඳට මික්ස් කරලා පාන් පෙතිවල එක්ස්ට්‍රා හරි බටර් හරි ගාලා චීසුත් ගාලා මේ විදිහට මැදට ෆිලින් එක දාලා පෑන් එකකට බටර් ටිකක් දාලා හොඳට දෙපැත්ත ෆ්‍රයි කරගන්න තියෙන්නේ. ඉතින් හරිම රසයි, හරිම සුවඳයි. මේ බලන්න ඇතුලේ චීසි ගතිය, චීස් පොඩ්ඩක් වැඩිපුර ගන්නවා නම් හොඳයි. චීස් ස්ලයිසස් තියෙනවා නම් හොඳයි. ඉතින් දැන් රස බලන්න තියෙන්නේ.